කොහොමද මේ ෆාස්ටර් ජෙරම් ලෙඩ හොඳ කර රහසක් නෙමේ මනෝවිද්‍යාවක්. 1944 දෙවන ලෝක යුද්ධ සමයේ තුවාල වූ ලෙඩ්ඩුන්ට ලබා දෙන මොෆ්‍රීන් කියන වේදනානාශක එන්නතේ හිඟයක් ඇති වෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඩොක්ටර් හෙන්රි ෆීල්ඩ් මේක ප්‍රබල වේදනානාශකයක් කියලා සෙබළුන්ට ලුණු වතුර ඉන්ජෙක්ට් කරනවා. පුදුමයක් විදිහට සෙබළුන්ගේ වේදනාව විශාල වශයෙන් අඩු වෙනවා. මේ අත්දැකීමුත් එක්ක පස්සේ ඩොක්ටර් හෙන්රි ෆීල්ඩ් ද ප්ලෙසේබෝ එක්ස්පෙරිමන්ට් කියලා එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. ඩොක්ටර් හෙන්රි එක සමාන රෝග ලක්ෂණ තියෙන රෝගීන් ගෲප් දෙකක් තෝරගන්නවා. එක ගෲප් එකකට සත්‍ය මෙඩිසින් එකක් ලබා දෙනවා. අනිත් ගෲප් එකට ලබා දෙන්නේ බොරු මෙඩිසින් එකක් ප්ලෙසිබෝ කියන ෂුගර් පිල් එක. පුදුමයක් විදිහට මේ රෝගීන් ගෲප් දෙකේම රෝග ලක්ෂණ අඩු වෙනවා. මේ එක්ස්පෙරිමන්ට් එකේ ප්‍රතිඵලත් එක්ක ඩොක්ටර් හෙන්රි හඳුන්වා දෙනවා මේ කන්සෙප්ට් එක the placebo effect. මේ කන්සෙප්ට් එකෙන් සරලව කියන්නේ කෙනෙක් තමන්ගේ ලෙඩක් හොඳ වෙයි කියලා ගොඩාක් තදින් විශ්වාස කරනවා නම් එයාගේ ලෙඩ හොඳ වෙන්න chance එකක් තියෙනවා.